ඔන්න ඉතින් ලා හිරු රැස් පොළොවට පතිත වෙන ලස්සනම ලස්සන දවසක්. ඉතින් මේ වෙලාවට මේ විදිහේ පරිසරයක ලස්සන බලන්න මගේ ඇස් ඇත්තටම වාසනාවන්තයි. ඒ වගේම මට මේ වෙලාවේ මිල කරන්න බැරි තරම් වටින තෑග්ගක් මේ හිරු එළිය දෙන ගමන් තමයි තියෙන්නේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ. විටමින් D ලබා ගන්න මේ ලෝකේ තියෙන හොඳම ප්‍රභවය තමයි උදෑසන 6ත් 7ත් අතර කාලයේදී අපිට ලැබෙන හිරු එළිය කියන්නේ. ඉතින් මං ඒකත් විඳින ගමන් මෙන්න මේ පරිසරයේ ලස්සන බලන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඒ ASCII මට මතක් වුණා මගේ වීඩියෝස් බලන පිරිසකුත් ඉන්නවනේ කියලා. එයාලට පෙන්නන්න තමයි මම මෙන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික අරගත්තේ. මේ ඈතින් පේන කඳු පන්තියයි නිල් පාට අහසයි මේ ගස් පේලියයි හරියට නිකන් චිත්‍රයක් වගේ. හරිම ලස්සනයි මේ විදිහට ඉර එළිය වැටුනහම මෙන්න මේ පරිසරයට. මේ තියෙන්නේ අපේ වෙල්යාය. ඉතින් මේකට මේ දවස්වල රෝගයක් බෝ වෙලා තමයි තියෙන්නේ. අපේ අම්මා නම් කියන විදිහට මෙදා පාර අස්සන්න නම් ටිකක් අඩු වෙයි වගේ. එහෙනම් අදත් පුංචි පුංචි මල් ටිකක් බලමු නේද? මේ තියෙන්නේ මගේ සම්බෝල පාත්තිය. මම මේකට සම්බෝල පාත්තිය කියන්නේ මෙතන හැම වර්ගයකින්ම මල් තියෙනවා. සීනියාස්, එතකොට බාබන්ඩේසි, අටපෙතියා, දාස්පෙතියා, සේපාලිකා, වතු සුදු වගේ හැම මල් జాතියක්ම මෙතන එක දිගට මං හදලා තියෙනවා. එතන කිසිම පිළිවෙලක් නැහැ. ඒ ටික පිළිවෙලට හදා ගන්න ඕනේ. දැන් නිකන් එතන සම්බෝලයක් වගේ තමයි තියෙන්නේ. ඔන්න ඒවත් බලලා මං ආවා මගේ රෝස පැල ටික කප්පාදු කරන්න. මල් පිපිලා ඉවර වුණාම මෙන්න මේ විදිහට ඒ අතු ටික කප්පාදු කළේ නැතිනම් රෝස වලින් කවදාවත් මල් ගන්න නම් බෑ. ඒ නිසා ඔයාලගේ ගෙදරත් රෝස පැල තියෙනවා නම් මල් පිපුණට පස්සේ ඒ අතු ටික කොළයක් දෙකක් පහලින් වෙන්න මේ විදිහට කට් කරලා අයින් කරගන්න. මේ කතුර ගැන නම් වැඩිය හිතන්න එපා. මොකද අපේ ගෙදර ඉස්සර පොඩ්ඩක්වත් මල් තිබුණේ නැහැ. දැන් තමයි මේ මල් ටික ටික හදන්නේ. ඒ නිසා ඉතින් ඒවට අවශ්‍ය කරන කතුරු වර්ග ඒ මොකුත් අපේ ගෙදර නැහැ. මේ විදිහට මේම කප්පාදු කරලා දැම්මහම ආයෙත් යන්තම් වැහි පාරවල් එකක් දෙකක් වගේ ගියාම ලස්සනට මේ වගේ දළු ඇවිත් ආපහු මල් පොහොට්ටු වලින් පිරෙනවා. මේ තියෙන්නේ තවත් වර්ගයක්. තව පොඩ්ඩෙදි මං උඩ බලන් ඇවිත් මෙන්න මේ පොහොට්ටු දෙකත් කපලා දානවා. මේ තියෙන්නේ පොහොට්ටු ඇවිත් ඒ වගේ මං කලින් කප්පාදු කරපු අත්තක. මේ තියෙන්නේ අපේ ගෙදර අනිත් පැත්ත. ඒ කියන්නේ නැගෙනහිර පැත්තට වෙන්න. මේ පොල්ගස් පේලියත් එක්කම පහලින් තියෙන්නේ අපේ ළිඳ. මේ විදිහට හිමීට මේ අතු ටික කපලා දාන්න තමයි මේ හදන්නේ. මේකෙත් මල් පිපුණේවස් ගොඩක් තිබුණා. ඒ ටික ඔක්කොම වගේ මං අයින් කරලා දැම්මා දැන්. ඔයාලා ගාතාවක් අහලා ඇතිනේ නාගවල්ලී දලූපේතං කියලා. දැහැත් පූජා කරන ගාතාව. ඒකේ නාගවල්ලි කියන ඇත්තම බුලත් විශේෂය තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ නාගවල්ලී බුලත් කියලා. සාමාන්‍යයෙන් ගෙදර ලස්සන කරන්න මේ පැලේ හදනවා. සාමාන්‍යයෙන් බුලත් විට කෑමට ගන්න අයත් මේක පාවිච්චි කරනවා සහ අපි බුදුන් වඳින්න ගන්නෙත් බුදුන්ට පූජා කරන්න ගන්නෙත් මේවම තමයි. මේ තියෙන්නේ හෙන්දිරික්ක මලක්. මේක නම් දැන් පර වෙන්න ළඟයි. මොකද හෙන්දිරික්ක මල් පිපෙන්නේ හවසටනේ. දැන් ඉතින් උදේ වෙනකොට මේ වගේ පෙති ආපහු ඇකිලිලා යනවා. මේ තියෙන්නේ අංගවිකල වුණු මලක්. ඒකේ පෙති පහ වෙන වෙන විදිහට තමයි හැදිලා තියෙන්නේ. හරියට හැදිලා නැහැ. ඒක තාම පුංචි පැලයක් නිසා වෙන්නේ නැති. මේ තියෙන්නේ මං ගෙදර ඉඳලා තියෙන තනකොළ වර්ගය. මේක අපි පාවිච්චි කරන සාමාන්‍ය මැලේසියන් තනකොළ එකේම හයිබ්‍රිඩ් වර්ගයක් වෙන්න ඕනේ. මොකද මේ
කොලේ මැද සුදු පාට දාර හරිය ලස්සන පැලයක්. ඉතින් මේ තියෙන පැලය ඔයගොල්ලෝ දන්නවද? මේක හරිම වටින බෙහෙත් පැලයක් තමයි මේ තියෙන්නේ. ගේ ඉස්සරහා පැලවෙලා. මේක සාමාන්‍යයෙන් සමහර ගෙවල් වල හැදුවත් පැලවෙන්නේ නැහැ. හැදෙන තැන්වල ඉබේටම තමා හරියන්නේ. වෙද මහත්තුරු ඔලුවට දාන තෙල් හදද්දි මෙන්න මේ කොළ වලින් අරගෙන දානවා. මේවට කියන්නේ කී කිරිඳිය කියලා. මේ වගේ බීජ මේ විදිහට බීජ අරගෙන පොළවේ ඉහුරවලා දැම්මහම වැස්සක් ආවට පස්සේ මේ වගේ පැල අපිට ගන්න පුළුවන්. ඔන්න බලන්නකෝ දවස් 2යි මේ පැලගෙන බලන්න බැරි උනේ. දලඹුව ගොඩාක් ඇවිත් මේ කොළ කන්න. ඉතින් අපි පැල හදනවා නම් අනිවාර්යෙන්ම අපි මේ පැලත් එක්කම ඉන්න ඕනේ. මොකද නැත්තම් මෙන්න මේ වගේ අය ආවොත් නම් මුළු පැලේම විනාශ කරලා තමයි යන්නේ. මෙන්න මේක මම බිම අත්තක් ගෙනල්ලා ඉඳපු පැලයක්. මේක ලොකු පෝච්චියකට දාලා ගේ ඇතුලෙන් තියන්න කියලා තමයි මං හිතන්නේ. තාම මං පෝච්චිය අරන් ඇවිත් නැති නිසා දැන් ඒක ඒ විදිහටම තියුවා. මෙන්න මේකත් එහෙම පැලයක් තමයි. මේකත් පෝච්චියකට දාන්න ඕනේ. මේක මෙතන අවුව වැඩි නිසාද මන්දා කොළ ඔක්කොම කහ පාටට ගිහින් පැලේ මැරීගෙන එන්න වගේ තමයි හදන්නේ. කවුද ආපු වෙලාවක පොඩි ළමයෙන් මගේ පෝතෝස් පැලේ දැල්ල කඩලානේ. ඉතින් මං එතනින් කපලා පොඩ්ඩක් පිරියම් කරා. ඒ වුණාට එතනින් නැතුව වෙන තැනකින් තමයි දැන් දළු එන්නේ. මේ තියෙන්නේ මගේ පෝතෝස් පැලේ. මේක විතරයි පෝතෝස් වර්ග වලින් දැන් මං ළඟ තියෙන්නේ දැනට තියෙන්නේ. මෙන්න මේකේ ලස්සන බලන්නකෝ. මෙන්න මේකේ රතු පාටක් තියෙනවා. මේක ඊට වැඩිය ලස්සනයි. රෝස පාටකට හුරු මං හිතුවා මේ පැලෙත් පෝච්චියක් අරගෙන ඇවිත් ලොකු පෝච්චියකට දාලා ගේ ඇතුලින් තියන්න. ගේ ඇතුලින් කියන්නේ වැරෙන්ඩා එක හරියෙන් තියන්න. මේ තියෙන්නේ පොපි මල් විශේෂයක්. අපේ ගෙදර සාමාන්‍යයෙන් තියෙන පොපි මල් විශේෂයට වඩා මේක පොඩි. මේකේ කටු ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ ක්‍රොස් සෑන්ඩ්. මේ ක්‍රොස් සෑන්ඩ් වල තැඹිලි පාට විතරයි මං ගාව තියෙන්නේ. මෙන්න මේ මලේ නම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ. මේකේ නමක් නම් දන්නේ නැහැ. හැබැයි මේක පූජා කරන්න නම් ගොඩක් ගන්නවා. මල ටිකක් ලොකුයි. වැලක් විදිහට තමයි යන්නේ. ඉතින් මේක ලස්සනට ආරුක්කුවක හදා ගන්නත් පුළුවන්. දැනට නම් මේ වතුසුදු ගහක තමයි මේ පැලේ ගිහින් තියෙන්නේ. මෙන්න මේ පැලේ කොළ දම් පාටට දිලිසෙනවා. මල ලා කහ පාට තැඹිලි පාටක් තමයි තියෙන්නේ. ඒකත් හරි ලස්සනයි. මේකට නිතරම වගේ වතුර දාන්න ඕනේ. අලයකින් තමයි මේ පැලේ බෝ වෙන්නේ. මේ තියෙන්නේ හෙන්දිරික්ක හැදුණු මලක්. මකුළුවෙක් ඇවිත් කාලා දාපු දසුණක්. ඉතින් මේ ටික තමයි අද මට ඔයාලට අරන් එන්න ඕනේ උනේ වීඩියෝ එකේ. තවත් මල් කීපයක් තියෙනවා පෙන්වන්න. ඉස්සරහදී වීඩියෝ වලින් අරන් එන්නම්. බයි බයි.